හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නිතිල් ටෙක්නික් YouTube channel එකට. අද කතා කරන්න හදන්නේ content create පටන් ගන්න ඉන්න කෙනෙක් න. එහෙම නැත්නම් දැන්ටමත් කරගෙන යන කෙනෙක් න. අන්න ඒ වගේ අයට ගොඩක් වැදගත් වෙන item එක. මොකක්ද ඒ item එක? මෙන්න මේක තමයි ඒ item එක. tripod එක. අපි එහෙනම් මේ ගැන කතා කරමු. වීඩියෝ එකට පයමු එහෙනම්. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එක ස්ටාර්ට් කරමු එහෙනම් දැන්. මොකද නැත්තම් වීඩියෝ එක දික් වෙන ඕනේ. නිකන් දික් කරගන්න ඕනේ නැහැ. ඒ නිසා අපි වීඩියෝ එක ස්ටාර්ට් කරමු. මේක අන්බොක්ස් කරන්න කලින් අපි බලමු බොක්ස් එකේ මොනවද ගහලා තියෙන්නේ කියලා. මෙතනින් ගහලා තියෙනවා when tense කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන අපේ tripod එකේ පොඩි picture එකක් බලා ගන්න පුළුවන්. මෙතන අංශක 360ට රොටේට් කරන්න පුළුවන් කියලා බලා ගන්න පුළුවන් ගහලා තියෙනවා. මේකේ wireless remote control එකක් එනවා කියලා ගහලා තියෙනවා. මෙතන model number එක ගහලා තියෙනවා. VDSS.5. ඒක තමයි මේකේ model number එක. ඒ ටික ගහලා තින්නේ box එකේ ඉස්සරහා පැත්තේ. අපි බලමු box එකේ වම් පැත්තේ මොනවද ගහලා තියෙන්නේ. මෙතනින් ගහලා තියෙනවා මේකේ මිල ගණන් ගත්තේ කොහෙන්ද කියනවා මම යට comment section එකේ දාලා තියන්න. ඔයාලා contact number එහෙම යට comment section එකකින් දාලා තියෙන ඔක්කොම මිල ගණන් විස්තර ගත්තේ කොහෙන්ද ඒ ඔක්කොම යට comment section එකකින් දාලා තියන්න. දැන් පයින් මේ කතා මෙතන මිල ගහලා තියෙනවා. මෙතන vendors කියලා ගහලා තියෙනවා. මෙතන vendors කියලා ගහලා තියෙනවා. මෙතනයි model number එක ගහලා තියෙනවා. VDSS.5 කියලා ගහලා තියෙනවා මෙතන. අපි දකුණු පැත්ත ගැන කතා කරමු දැන්. vendors කියලා ගහලා තියෙන හැම පැත්තෙම model number එක එතනත් ගහලා තියෙනවා. VDSS.5 කියලා මෙතනත් ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. පිළිවෙස ගැන කතා කරොත් විවිධ ලැන්ග්වේජ් වලින් විවිධ භාෂාවන් වලින් ගහලා තියෙනවා. මැටීරියල් එක ගැන කතා කරොත් මේක හදලා තියෙන මැටීරියල් එක ABS plus stainless steel වලින් මේ හදලා තියෙන්නේ. ABS උත් තියෙනවා මේකේ stainless steel වලින් හදලා තියෙන්නේ. මල නොබැදෙන වාණි. මොනවද? මල නොබැදෙන වාණි. folded length එක 210 mm කියලා ගහලා තියෙනවා. extended length එක 1030 mm කියලා ගහලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා. පේන්නේ නැති කියලා මම හිතනවා. product weight එක කියන්නේ මේකේ බර ග්‍රෑම් 208යි. හොඳට මතක තියාගන්න. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් picture එක දාලා තියෙනවා wireless remote control කියලා. ඒකේ picture එක බලා ගන්න පුළුවන්. ඊළඟට ගහලා තියෙනවා 360 rotation කියලා. අංශක 360ක් කරකවන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. එච්චර ඉතින් box එකේ නම් කතා කරන්න තියෙන්නේ. උඩත් මුකුත් නැහැ ගහලා යටත් මුකුත් නැහැ ගහලා box එකේ නම් ඔච්චර කතා කරන්න තියෙන්නේ. අපි මේක unbox කරමු. unbox කරා box එකෙන් එළියට ගන්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි box එකෙන් එළියට ගන්න වෙන්නේ. ඔන්න බාණ්ඩ එළියට එනවා. මෙන්න බාණ්ඩේ. මේක තමයි friends අපේ item එක. අපි බලමු box එකේ මොනවද තව තියෙන්නේ කියලා. මේ තියෙන අපේ item එක. මේකේ තව මොකක්ද එකක් තියෙනවා බලමු මොකක්ද කියලා. මේකේ බුක් එක තියෙනවා පේපර්ස් ටික බලා ගන්න පුළුවන්. එක්ස්ට්‍රා බැටරි එකද කොහෙද මම හිතන්නේ එක්ස්ට්‍රා බැටරි එකක් වෙන්නේ නැති ඇවිල්ලා තියෙනවා. එක්ස්ට්‍රා බැටරි එකක් වෙන්නේ නැති ඇවිල්ලා තියෙන මේකට. මේ තියෙන්නේ බුක් එක මේකේ. යූසර් මැනුවල් එක. අපි දැන් tripod එක ගැන කතා කරමු. මෙන්න අපේ බාණ්ඩේ. ඔය ස්ටේන්ලස් ස්ටීල් කියලා දැනෙනවා මට ඒක. ස්ටේන්ලස්. හොඳයි. අම්මට සිරි
සුපිරියක් කොහොමද දිග ඈ? ඒක තව දික් කරද හැකි? ඔන්න බලන්න දිග. පට්ට දිග ඊයේ මේක. මට සිරින. මේ තියෙන මේකේ පවර් බටන් එක. මේකෙත් තමයි වීඩියෝ ෆොටෝ ගන්න වෙන්නේ. ගන්න තියෙන්නේ මේකේ. මේකේ බුවාම වීඩියෝ ෆෝන් එකේ වීඩියෝ මූඩ් දාලා තියෙනවා නම් වීඩියෝ මූඩ් එක ඔන් වෙනවා. මේක ඔබනකොට මේක ඔන් එකේ තියෙන්න ඕනේ ඉතින්. අරක එක්ස්ට්‍රා බැටරියක් නෙමෙයි යාළුවනේ. මේකේ බැටරි කැල්ල දාලා නැහැ. අපිට මේ විදියට රිමෝට් එක ගලව ගන්න උනත් පුළුවන්. ඒ වගේම හයි කර ගන්න උනත් පුළුවන්. බැටරිය දාන්න ඕන මෙන්න මේක ගලවලා. මේ තියෙන පිටිපස්සේ මේක උස්සන්න ඕන. අන්නේ විදියට පොඩ්ඩක් ඩම් දාලා පස්සට අදින්න ඕන. අපි දැන් බැටරි දාලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. බැටරිය කඩා ගමු. නැත්නම් බැටරිය නගත්තා. දාලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. බවෝන් එකේ තිබ්බේ. අපි බලමු දැන් මේකෙන් වහගමු මේක ෂෝක් එකට. පිරේට වහගමු ඈ. ඔයාලට පේනවා ඇති නිල් පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා. දැන් මේක ඔන් එකේ තියෙන්නේ. දැන් මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න ඕන. කොහොමද කනෙක්ට් කරන්න කියලා බලමු. ෆෝන් එකේ බ්ලූටූත් මේ විදියට ඔන් කරගන්න. VD+S 0.5 මේ තියෙන්නේ මේක තමයි ඒක. ඔයාලට පේන්නේ නැහැ. VD+S 0.5 මේක තමයි ඒක. පෙයා දාන්න. කැමරා බලමු දැන් කොහොමද වැඩ කරන්නේ. දැක්කනේ වැදුනා. මම අත තියන්නේ ඔන්න. දැක්කනේ ෆොටෝ හැම වදිනවා ෂෝක් එකට. අන්න එහෙමයි මේකේ ෆීචර්ස් තියෙන්නේ. අපි දැන් වීඩියෝ මූඩ් එකට දැම්මනේ. වීඩියෝ මූඩ් එකට දාලා ඒ විදිහට මේ බටන් එක ප්‍රෙස් කරාම වීඩියෝ රෙකෝඩ් වෙනවා. ඔය විදිහට. දැක්කනේ? ඒ විදිහට තමයි ඉතින් මේකේ වැඩ කැලේ තියෙන්නේ. අපිට අනිත් ට්‍රයිපොඩ් වල හම්බෙන්නේ කකුල් 3යිනේ. මේකේ හම්බෙනවා කකුල් 4ක්. මෙන්න මේ විදිහට. කකුල් 4ක් හම්බෙනවා මේකේ. මේ විදිහට කකුල් 4යි ඈ. කකුල් 3ක් නෙමෙයි කකුල් 4ක්. මේක ට්‍රයිපොඩ් නෙමෙයි හල 4 Pro මං හිතන්නේ. 4 Pro. 3ක් නෙමෙයි 4ක් නේ තියෙන්නේ. इंत 4 पोर्ट ट्राइपॉड නෙමෙයි මේකේ ෆෝන් එක සවි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට කෑල්ල පල්ලෙහාට දාගත්තා මේක උස්සගත්තා දැන් ස්විච් ෂෝක් එකට අපිට ෆෝන් එක මෙන්න මේ ෆෝන් එක මෙන්න මේ විදිහට සෙට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට සෙට් කරගන්න ඕන ෆෝන් එක පාද හතරක් තියෙන නිසා ওই විදිහට තියන්න පුළුවන්.
මේ ටික ප්ලාස්ටික්. මම හිතන්නේ මේ කොටස තමයි ස්ටේන්ලස් ස්ටීල් කියලා තියෙන්නේ. මල නොබෙදෙන වාහන වලින් හැදලා තියෙන්නේ මේ කොටස. මේක ABS ප්ලාස්ටික්. මේක ස්ටේන්ලස් ස්ටීල් වෙන්නේ නැති. අරක ගහලා තිබ්බනේ ස්ටේන්ලස් ස්ටීල් කියලා. මේක තමයි ඉතින් බාන්න. මේක තමයි ඉතින් මේකේ රිමෝට් එක. වයර්ලස් රිමෝට් එක. මෙන්න මේ විදිහට අපිට මේක සවි කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේක සවි කර ගන්න පුළුවන්. මේ ගානට දාරට ගත්තා මේ විදිහට ගානට දාරට අරගෙන මේ විදිහට අපිට පස්සට යවන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. පැත්ත වැරදීනේ. ඔකනේ කරන්න බැරි. මේ විදිහට දාරට ගන්න පල්ලයට ඇද්දා. ඔන්න ඔය විදිහට තමයි රිමෝට් එක සෙට් වෙන්නේ. කොහොමද බාන්නේ? මිල ගණන් විස්තර යට කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ බලන්නේ සබ්ස්ක්‍රයිබ් නොකරන මොකද කරන්න ඕන? සබ්ස්ක්‍රයිබ් කරලා යට තියෙනවා සබ්ස්ක්‍රයිබ් බටන් එක. සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා ඊට හපැති තියෙන බෙල් අයිකන් එකටත් පයින් පරක් ගහගෙන යන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් මොකද වෙන්නේ? ඔයාලා ගාවටම ගෙන්න ගන්න බලන් ඉන්නේ. එහෙනම් බල ඉන්න නැතුව දැන්ම සබස්ක්‍රයිබ් කරලා ඊට හපැති තියෙන බෙල් අයිකන් එකටත් පයින් පරක් ගහගෙන යන්න. එනයිති කරන්නේ. අද වීඩියෝ එක එන්ඩ් කරනවා. අලුත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් එතකන් ගිහිල්ලා එන්නම්. ජය වේවා.